පළමු කණ්ඩායම තමයි ලිංගිකව ක්‍රියාවලියකට ආරම්භය ගිහින් ලිංගය ප්‍රවේශ කිරීමට පෙර ආතුව ඔවුන්ට සුක්‍රමෝචනයක් සිදු වෙනවා. ඊළඟට තවත් මුහුණ දෙන අවස්ථාවක් තමයි ලිංගිකව මූලික ක්‍රියාවන් කිහිපයක් සිදු කර ස්ත්‍රියට ඇතුළු කිරීමට ආරම්භය ගන්නකොටම සුක්‍රමෝචනය සිදු වෙනවා. මේ අවස්ථාව තමයි අපි බොහෝලාට කියන්නේ ශනික මෝචන තත්ත්වයන් කියලා කියනවා. තුන්වන කණ්ඩායම තමයි ඔවුන්ට ප්‍රවේශයක් ගන්න පුළුවන්. නමුත් ඉතාම කෙටි කාලයක් තුරදී ඔවුන්ට සුක්‍රමෝචනය වීම සිද්ධ වෙනවා. අපි නිවැරදි ක්‍රමවේද භාවිතා කළොත් එය පැය භාගයක් හෝ ඊට වඩා වැඩි කාලයක් වගේ දක්වා වුණත් දීර්ඝ කර ගැනීමට පුළුවන්කම තියෙනවා ලිංගිකව ක්‍රියාවලියක යෙදීම. මේකදී අපි කළ යුතු දේ තමයි ලිංගය ප්‍රවේශ කිරීම විටින් විට සිදු කිරීම සම්පූර්ණයෙන්ම සතුට වෙලා ඉවර වෙනතුරු තබා ගන්නේ නැතුව නැවත ලිංගය ඉවත් කරගෙන නැවත ක්‍රියාවලියක ඉඳලා සිපවන ගැනීම වල ඉඳලා නැවත කීප වතාවක් ඇතුල් කරමින් සතුට ළඟා කරගන්න පුළුවන්. මේකට බාධාවක් ඇති කරනවා කලින් කියාපු අවස්ථා දෙකේ ඉන්න අයට.